පොඩ්ඩක් ඉන්න. ඔයා දන්නවද රොකට් එකක වේගයක් හංගගෙන ඉන්න සල්ලි කොච්චර තිබුණත් සල්ලිවලට ගන්න බැරි. ගිය දෙකින් ගුවන් ගත වෙන්න පුළුවන්. ජපනාගේ අතින් වැරදිලා හැදුණු. ලංකාව ඇතුළෙත් සීමිත ගානක් විතරක් තියෙන. කොල්ලන්ගේ යකඩ හීනවල උඩින්ම ඉන්න බයික් ලෝකේ රජු. මේ තමයි කවසාකි නින්ජා H2R. මේක ඇතුළේ තියෙන්නේ නිකම්ම එන්ජින් එකක් නෙවෙයි මචං. 998cc inline 4 එන්ජින් එකක් එක්ක කවසාකීලා විශේෂයෙන්ම හදපු සෙන්ට්‍රිෆියුගල් සුපර්චාර්ජර් එකක් මේකට සෙට් කරලා තියෙනවා. ඒ නිසා මේකෙන් අශ්ව බල 310කට වඩා වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය කාර් 3ක පවර් එකක් මේ තනි බයික් එකෙන් දෙනවා. ට්‍රොටල් එක එකපාරක් කරකවද්දි සුපර්චාර්ජර් එකකින් එනේ ෆ්ලටර් හරි චර්ප් හරි සද්ද ඇහෙද්දි ඕනම කොල්ලෙක්ගේ ඇඟේ මයිල් කිලින් වෙනවා. මේකේ සාමාන්‍ය බයික් වල වගේ කණ්ණාඩි නෑ මචං. ඒ වෙනුවට තියෙන්නේ එයාරෝස්පේස් තාක්ෂණයෙන් හදපු කාබන් ෆයිබර් පියාපත් එකක්. මොකද මේ යක්ෂයා පැයට කිලෝමීටර් 400 සීමාව පන්නලා විදිද්දි බයික් එක අහසට උඩ යන්නේ නැතුව පාරටම තද කරලා තියාගන්න මේ පියාපත් ඕනම වෙනවා. ක්ලච් එක අල්ලන්නේ නැතුව ගියර් මාරු වෙද්දි එක්සෝස්ට් එකකින් එනේ දරුණු ස්ක්‍රීමින් සවුන්ඩ් එක මුළු පළාතම දෙදරුම් කවනවා. අන්තිමටම මේකේ ඩිසයින් එක ගැන බැලුවොත් මේක බයික් එකක් නෙවෙයි. මේක කලාකෘතියක්. කවදාවත් පරණ වෙන්නේ නැති. ලෝකේ කාටවත්ම පරද්දන්න බැරි නින්ජා පරම්පරාවේ ඉහළම අභිමානය මේකයි. ඉතින් ලෝකේ වේගවත්ම මේ සුපර්චාර්ජ් දෙවියාගේ ඩිසයින් එකට ආසයි පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් වැඩ බලන්න